Hi guys, සුබ දවසක් වේවා හැමෝටම. අද ඇවිල්ලා ඉන්නේ බදුල්ල දිස්ත්‍රික්කයේ සුන්දර ලොකේෂන් එකකට. ඒ තමයි දුණුගල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ පීස්ස වසමේ තියෙන සුන්දරම දියල්ලක් බලන්න. මගෙත් එක එකතු වෙලා ඉන්නවා නදීස මල්ලි. අපි දැන් ඉන්නේ පීස්සේ හන්දියේ තියෙන බෝඩ් එක ගාව. මේ තියෙන බෝඩ් එක පාදේ සභාවෙන් ගාව බෝඩ් එක තියෙනවා. ඔයාලට මේ පැත්තෙන් එනවා නම් මේ පස්සරට ඇවිල්ලා හොප්ටන් වලට ඇවිල්ලා මෙතන පීස්සේ හන්දියේ බහින්න පුළුවන් බස් එක කෙනෙක් න. නැත්තම් මේ විනාඩි 40ක් විතර තමයි යන්නේ මේ පස්සරට ඇවිල්ලා මෙතනට එන්න. ඔයාලට බිබිල පැත්තට ඇවිල්ලා ඉන්න ඕනනම් බිබිලට ඇවිල්ලා බිබිලෙන් ලුණුගල ටවුන් එකට ඇවිල්ලා ලුණුගලින් හොප්ටන් එකට එන්න ඕනේ. හොප්ටන් එකේ තියෙන පීස්සේ හන්දිය. එතනින් පල්ලෙහාට කිලෝමීටර් 5ක් තමයි යන්න තියෙන්නේ දියල්ල බලන්න යන්න. ඔයාලට වැරදෙන්නේ නැහැ මේ මෙතන තියෙන පුංචි කෝවිලා. කෝවිල ළඟින් තමයි අපි නතර වෙන්න ඕනේ. එතනින් පල්ලෙහාට ෂෝට් කට් එකක් තියෙනවා කාපට් පාරක්. ඒකේ ගිය සුන්දර පීස්සේ දියල්ල බලන්න පුළුවන්. එහෙනම් අපි යන් ගයිස්. සුන්දර දේවත් තියෙනවා මේ පැත්තේ. ඔයාලට දේවත් වල සුන්දරත්වයත් බලාගෙන පීස්සේ දියල්ල බලන්න යන්න පුළුවන්. ඔයාලා පහළට එද්දී මෙතන පාලමක් අහු වෙනවා. ඒ පාලම තමයි මේ කුරුක්කන් ඔය හරහා තියෙන පාලම. ඔයාලට આવත් ඒක බලා ගන්න පුළුවන්. ඒකේ ජලයෙන් තමයි පීස්සේ දියල් ලස්සන වෙන්නේ. අපි ගිහිල්ලා බලමු පීස්සේ දියල්ේ ලස්සන. අපි කිලෝමීටර් 5ක් දුර ගෙවාගෙන ආවා ලොකේෂන් එකට. මෙතන ඉඳන් කිලෝමීටරයක් පහළට යන්න තියෙනවා මේ ගල් පඩිපලේ. අපි ගිහිල්ලා බලමු. මෙතන ආවොත් ඔයාලට වාහන දාලා යන්න පුළුවන්. මෙතනින් එහාට වාගමනින් තමයි යන්න වෙන්නේ කිලෝමීටරයක් විතර පහළට. අපි යන් ගමන ලස්සන වෙයි. බලන් ඉන්න.
අපි දැන් පඩිපෙළ දිගේ පහළට යන ගමන් ඉන්නේ. පාදිස් සභාවෙන් ආරක්ෂිත වැටවල් ගහලා තියෙනවා. අපි දැන් සුන්දරත්වයේ විදගෙන දියැල්ල බලන්න යනවා. එද්දි පුංචි 12 පාරක් කරනවා ගල මුදුනේ ඉඳන් අපි පඩිපෙළ ටික බෑගෙන එන අතරමඟදී අපිට හම් වෙනවා මේ ඇල මාර්ගය. ඒ ඇල මාර්ගය මේ තමයි ඇල මාර්ගය. ඒක වීදනා පීස්ස ගම්මානට යනකම්. පීස්ස ගම්මානේ කෙත්තතු සාර කරන්නේ මේ වතුර පාරේ. අපි පීස්ස දියැල්ලට ආවා. මේ තියෙන්නේ පීස්ස දියැල්ල. ඕහෝ ඔයාලට වැරදිලා. මේ නේ පීස්ස දියැල්ල. හැමෝම මේකට රැවටිලා යනවා. මේ නේ පීස්ස දියැල්ල. මේ මං කලින් කිව්වා වගේ මේ පීස්ස ගම්මානේ කෙත්තතු සාර කරන්නේ මේ ඇල මාර්ගයෙන්. පීස්ස දියැල්ලට උඩින් තමයි මේ වතුර පාර අරන් මේ ඇල මාර්ගයේ දිගේ පහළට යන්නේ. අපිට මෙතනින් උඩට යන්න නැතුව මෙතනින් පහළට මේ වැට ගහලා තියෙනවා. මේ ආරක්ෂිත වැටත් අල්ලන අපි මෙතනින් පහළට යන්න ඕනේ. එහෙනම් අපි යමු. පහළට එන පාරේ පුංචි පුංචි ගල් ගුහා බලා ගන්න පුළුවන්. ගල් ගුහා වල තියෙන සිසිලස අපිට විඳ ගන්න පුළුවන්. ඔයාලත් එන්න මේ පීස්ස දියැල්ල. ඔයාලට පේන ඇති ගල් පර්වතයක්. මේ ගල් පර්වතය වීදිලා තියෙනවා පීස්ස දියැල්ල එහාට යනකම්. මේ කියන්නේ පීස්ස දියැල්ලේ වතුර පාර වැටෙන්නේ මේ ගල් පර්වතයෙන් පහළට. මේ ගල් පර්වතය මම හිතන හැටියට කිලෝමීටර් භාගයක් එච්චර දුරට විහිදිලා තියෙනවා හෙට. ඒකෙන් පහළට තමයි මේ පීස්ස දියැල්ල පහළට වැටෙන්නේ. මෙතන විශේෂ පාරක් තියෙනවා. ඒ කියන්නේ මේ එතනින් පාරක් ගන්න බැරි නිසා මේ ගලක් විදලා මේ අපිට යන්න මාර්ගය සකසලා තියෙනවා. මෑත කාලේ තමයි මම හිතන්නේ ඉදිරිලා තියෙන්නේ. අපි යම් බලන්න. කොහොමද ගල් ගුහාවක් තියෙන්නේ. මෙතන ඇවිල්ලා ගිමන් හැරලා තව පීස්ස දියලා තව පොඩි දුරක් තියෙන්නේ මං හිතන්නේ. ශබ්දය ඇහෙනවා අපිට. මෙතන ඇවිල්ලා ගල් ගුහාවේ සිසිලස විඳගෙන පොඩ්ඩක් ගිමන් හැරලා මහන්සිය නිවාගෙන අපි යම් පල්ලෙහාට. අපිට දැන් දියැල්ලේ ශබ්දය ඇහෙනවා. දැන් මං හිතන්නේ ළඟයි අපිට දියැල්ල බලන්න යන්න. අපි යමු බලන්න දියැල්ල. මෙතන නරඹුමි ස්ථානයකුත් හදලා තියෙනවා. අපි උඩට තවන ගලා බලමු. ලස්සන කොහමද කියලා. ෂා වට්ටා
මේ තියෙන්නේ කීස දියල්ල. කොහොමද පීස් කොමලක ලස්සන. ආවොත් බලන්න නැරඹුම් ස්ථානයක් හදලා තියෙනවා පාදේශාවෙන් ලස්සනට ආරක්ෂිත වැටවල් ගහලා මේක උඩ ඉඳන් ඉතින් පීස් කොමලගේ ලස්සන බලන්න පුළුවන් ලස්සනට ඔයාලත් එන්න ඇවිල්ලා මේකේ ලස්සන බලන්න මම දැන් ඉන්නේ නැරඹුම් ස්ථානයේ මෙතන නම් තමයි මේ පීස් දියල්ලේ ලස්සනම බලන්න පුළුවන් තැන. මෙතන පාදේශාවෙන් වැටවල් ගහලා නැරඹුම් ස්ථානයක් හදලා දෙනවා සංචාරකයන්ට බලන්න. ඔයාලත් එන්න මෙතන නම් බලන්න ලස්සන. මේකේ තව කියන්න කාරණයක් තියෙනවා. මීටර් 45ක් මුදුනේ ඉඳන් තමයි ජලකඳ පහළට කලා හැරෙන්නේ. මේක වර්ෂා කාලයේදී මේ මෙතනින් පොඩි වතුර පාරක් තියෙනවා. ඔයාලා පේනවා ඇති. එතනිමුත් ලස්සන දියල්ලක් කඩා හැලෙනවා වතුර වැඩි කාලෙට. මේකේ තව විශේෂත්වයක් තමයි මේ නියං කාලයක් ආවම මේකේ වතුර පාර අඩු වෙන්නේ නැහැ. කියන්නේ වර්ෂා කාලය වගේ නියං කාලෙත් වතුර පාර එහෙම තියෙනවා. ඒ කියන්නේ ජල මූලාශ්‍ර ගොඩක් එකතු වෙලා තමයි මේ කුරුක්කන් වලට ජලය එන්නේ. ඒ නිසා මේ පීස් දියල්ල හැමදාම ලස්සනයි. අද අපි මේ දියල්ලේ මැද හරිය දෙනවා ඔයාලට පේනවා ඇති ගස් වේලය කියන්නේ හරිත පැයෙන් දිස්සන තනකොළ යායක් පේනවා. ඒකේ මැද මේ ගල් ගුහාවක් තියෙනවා. ඒ ගල් පර්වතයේ දිගටම එතට යනවා. එතන විශේෂත්වයක් තියෙනවා. මේ ඒකේ කලින් රහතුන් වහන්සේලා මේ භාවනා කරා කියලා මත තියෙනවා. මේ ගම්මුන් කියන විදිහට වලගම්බා රජුරෝ ඇවිල්ලා සැඟවුණා කියන ස්ථානයකුත් එතන තියෙනවා. අපි අද ගිහිල්ලා බලමු මොකක්ද ඇත්ත විස්තරය මොකක්ද අපිට අද දකින්න දෙන සාක්ෂිය කියලා. එහෙනම් අපි ගිහිල්ලා බලමු. දුෂ්කර මාර්ගයක් ඔස්සේ අපි කුරුක්කන් ඔය කට් කරන්න යනවා. ගල අල්ලගන්න. ඉස්සන සුළු අමාරු පාරකින් අපි යනවා. ඒක දියල්ල වෙනවා. ගල් නැතිලා තියෙන්නේ වතුර පාර. අපි ආවා. පීස් දියල්ලේ ෆාම් වලට. ගාව පොඩ්ඩක් එහාට යමු. ඉතන තරම් ලේසිනේ. ස්කෙඩියු ඉන්නවා. ස්කෙඩියු ඉන්නවා අපේ. පීලින් නැත් දැනෙන්නේ. මේ තමයි පීස් දියල්ලේ පාමුල. ඊට වෙනවා එක පුරා. මාර දැනෙන්නේ කලේ කියලා. ඉන්නේ පීස් දියල්ලේ පාමුලට.
මෙතන ගල් ගුහාවක් තියෙනවා. පිටිපස්සෙන් පේන්නේ ගල් ගුහාව. අපි ඒක ඇතුළට ගිහලා බලමු. කොහොමද ගල් ගුහාව? අට ගෝල් ගස් තියෙන ඇතුළේ. අර පින්න ඇදලා ගල් රත් වෙන්නේ නැහැ. ආරත් එන්න ගල් ගුහාව ඉඳලා එහා පැත්තට මාරු වෙනවා. මේ මෙතන පේන පහලින් view එක. ජීත් ගම්මානේ කුඹුරු එත්තතු හට ලස්සනයිද? එන්න ඇවිත් බලලා යන්න. මේ පීස්ස. ඒ පිටිපස්සෙන් ආයි පේනවා පීස්ස දිහා. මාරු බලන් ඉන්න ආතයි. මෙතන පහලක් දියාලි දෙකක් තියෙනවා. ඒවා නම් ප්‍රසිද්ධ නැහැ. ඒ වුණත් ඉතින් ගල් පරවතයක් උඩින් වැටෙනවනේ පට්ට ලස්සනයි. මේ වතුර පාරවල් දෙකක් ගලා යනවා ඒ දියාලි දෙකට. स्थापने करा रुकन जिससे जला का कड़ा हेलने देना में कोमद लास्टर अब ඊළඟට යන්නේ අන්න අතට එතරින් තමයි පිස් දෙල්ල ඇතුළට යනවා අපි අද ඇතුළේ නම් අපි වීඩියෝ කරලා පෙන්නනවා ඔයාලට ලස්සන තව යන් අපි ළඟට मारा मारा पिन कहीं अब इष्टल्ला इधर बुनारा बुनता है यार ये तेरा था नारो के इधर अब इधर बुकुंग जरा से काट कर ला भी में बता दिला इन जरा का वेलर देना अब यार हाँ बोला वीडियो डाल दिन का
කැලේ කඩාගෙන යන උඩට. එහා පැත්තෙන් පීසි දියල්ල වැටෙනවා පල්ලෙහාට. අර පේන්නේ පීසි දියල්ල. රූක්ෂ කැලේමකින් යනවා පීසි දියල්ල ගල් ගුහා බා. පහළ මාර්ග ප්‍රපාතයක් තියෙනවා. ඔන්න අපි දුෂ්කර මාර්ගයක් ඔස්සේ අපි ආවා ගල් ගුහාවට. එහා කොනට යනවා තියන්නේ ගල. අපි දැන් යනවා ගල් ගුහාවේ දියැල්ල පැත්තට. ගල් ගුහාව ඇතුළේ යමු බා. විශාල ගල් ගුහාවක්. ඉතින් වතුර පාරක් මේක ඇතුළට එන්නේ නැහැ. ස්වභාවික කටාරම් මම දැන් තියෙන ඇති. ඒක ඇතුළට යන වතුර පාරක් ඇවිල්ලා නැහැ. ඒක කියන්න දෙයක් තියෙනවා. මම කිව්වේ සාතුන් වහන්සේලා හිටියා වලගම්ම රජුරුවන්ගේ සංගීත ස්ථානයක් කියලා. ඒකට සාක්ෂි තියෙනවා මේ ගල්. අපි තවත් චම්පාලට බලන්න ගල් බැමි තියෙනවා. මේවා රජ කෙනෙක් විසින් ඉදිව්වාද නැත්නම් මිනිස්සු කරාද කියන්න දන්නේ නැහැ. නමුත් විශාල ගල් පුට්ටි කියලා ගල් බැමි හදලා තියෙනවා. මිනිස්සුත් එක්කෙනෙක්ට කරන්න පුළුවන් දේවල් නෙවෙයි. යෝධය විසින් හදුවද ඒ සාක්ෂියක් නැහැ. ඒවා තමයි බලන්න තියෙන සාක්ෂි. පඩිපෙළ වගේ. පඩිපෙළ වගේ ගල් බැමි බඳලා තියෙනවා. මෙතනක් තියෙනවා. අදට ගරාගෙන වැටිලා. අතරම ලස්සනටම තියෙනවා ගල් බැමි. ඉතින් පල්ලෙහා පේන්නේ දියැල. එතන කලින් ලස්සනට තිබ්බත් දන්නේ මේ මාලිගාවක් වගේ තියෙනක් තියෙනවා. ලස්සනයි. මගේ ඉතින් තියෙන්නේ තනිකරම ගල. වැහිලා තියෙන වහලයක් වගේ. වැහිලා දෙන අපිට ඇතුලේ යන්න පුළුවන්. එතන මොකද රතු පාටින් ලියලා තියෙනවා. ඒත් අපිට කියවන්න අමාරුයි දැන්. නැගිලා තියෙන්නේ. හරි අනතුරුදායකයි හරි කියලා එහෙම වෙන්න ඇති කියලා හිතනවා. ඉතින් පල්ලයට එන ප්‍රපාතයක් තියෙනවා. ආවොත් පරිස්සමට ගාලා. එතන ආවොත් ඉන්න පුළුවන්. ඉඳගෙන. ගල් ගුහාව ඇතුලේ තමයි දැන් ඉන්නේ. ලස්සනයි. මේ තමයි පීසි දියැල්ලේ ගල් ගුහාව. අපි දැන් යමු පීසි දියැල්ලේ ඇතුළට. Maru.
අපි ඉන්නේ පීස්ස දියැල්ලේ ඇතුලේ. මාරම ලස්සනයි. යා වැස්සක් ඉස්සරහා අපි පිටිපස්සෙන් ඉන්නවා වගේ. කියා ගන්න වචන නැහැ මේ දැනෙන feeling එක. දවස් දෙකක් ආවල දෙන ඇති අපි ඉස්සල්ලා හිටපු ගණ. මෙන්න මේ තියෙන දරුවෝ මුස්තානේ මං කිව්වා. අපි දැන් ඇවිත් ඉන්නේ දියැල්ලේ හරි මැද. හරි මැද තමයි අපි ඉන්නේ. මාර ලස්සනයි ටිකක් බලන් ඉන්නකො. මේ තමයි පීස්ස දියැල්ල ඇතුළ. මෙහි තවත් විශේෂ කාරණයක් කියනවා නම් ස්වභාවික ගල් කටාරම් පිරලා දෙනවා. ඒ කියන්නේ මේ තියෙන ස්වභාවික ගල් කටාරම. දියැල්ලෙන් වරන වතුර පාර ඇතුළට එන්න නොදී ස්වභාවික ගල් කටාරමක් තියෙනවා. ඒකත් මේ විශේෂත්වයක් තමයි. භාවනා කරා කියන්න සාක්ෂි ගල් පතුරු තියෙනවා. මේවා උඩ ඉතින් භාවනා කරන්න ඇති කියලා හිතන්න පුළුවන් අපිට. අද ගමනේ අවසානට ඇවිල්ලා තින්නේ. දැන් ඉන්නේ පීස්සේ අපි පියුසන ස්ථානයේ පඩිපෙළ ආසන්න පාරේ වාහන දාපු දෙන. ඔයාලට ආවොත් මගෙන් කිහිප දෙනෙක්ම ඇහුවා යාළුවෝ මේ නවාතැන් පහසුකම් තියෙනවද කියලා. දියැල්ල බලලා යන්න පුළුවන්. ඔයාලා නවාතැන් පහසුකම් තියෙනවා. මෙතන ඉඳන් මේ පාරේ පහළට මීටර් 30ක් විතර යනකොට නවාතැන් පහසුකම් තියෙනවා. ඔයාලා ඇවිල්ලා ඒකේ ඉඳලා මේ සුන්දර පීස්ස දියැල්ලේ සිරි නරබලා යන්න. එහෙනම් අපි මෙතනින් වීඩියෝ එක ඉවර කරනවා. අලුත් දවසක අලුත් වීඩියෝ එකකින් ලස්සනට ආවෙමු. අදට අපි ගිහිල්ලා එන්න. මගේ channel එකේ තියෙනවා සුදු travel with සුදු පුතා. ඒකත් subscribe කරලා තියාගන්න. bell icon එක click කරන්න. එහෙනම් අපි ගිහිල්ලා එන්න. ජය වේවා.